ඩේසි සහ නෙළුම් සුරගන. එකමත් එක කාලෙක සුන්දර ගමක ඩේසි නම් ලස්සන කුමරී ජීවත් වුණා. මේ කුමරිය සමග ජීවත් වූයේ ඇයගේ පියා සහ සුළුමවත් ඇයගේ වැඩිමහල් සහෝදරියත්ය. ඩේසිට නිමස යටි සියලුම වැඩ කිරීමට ඇයගේ සුළුමව ඇයට පවරා තිබුණේ. වැඩිමහා සහෝදරියට කිසිම වැඩක් නොකර ඇයගේ වැඩද ඩේසි ලවා කරවා ගනී. ඩේසි මේ සියල්ල දරාගෙන සියලුම වැඩ මහන්සි වී කරත් ඇයට කවමදාවත් අලුත් ඇඳුම් සහ රස කෑම බීම නම් ලැබුණේ නැහැ. ඇයගේ සහෝදරියගේ පරණ ඇඳුම් සහ ඔවුන් කාලා ඉතුරු වුණු ආහාර තමයි ඩේසිට කෑමට ලැබුණේ. දිනක් ඇයගේ මව ඩේසිව කැලෑව මැද ඇති පොකුණට යවනවා වතුර රැගෙන එන ලෙස. දේසි කෙල්ලේ අර කැලේ මැද තියෙන පොකුණෙන් වතුර එකක් අරගෙන එන්න ඉක්මන් කරලා රැවෙන්න කලින් ඩේසි වතුර කලයත් රැගෙන පිටව ගියාය. පොකුණ ළඟට පැමිණි ඩේසි වතුර පුරවා ගැනීමට පහත් වී කලය දික්කර විට කලය පොකුණ තුලට ඇතකන වැටුණේ. ඇය වතුර රැගෙන ගෙදර නොගියොත් ඇයගේ සුළු මවගෙන් ඇයට බැනුම් මහන්න ලැබෙන බව දැන ඩේසි පොකුණ අයිනේ වාඩි වී හඬන්නට විය. ඇගේ අදෝනාව එසී පොකුණේ නිදා සිටි නෙළුම් සුරගනක් පොකුණු තුලින් මතුවී. ඔබ කුමක් නිසාද හඩන්නේ? ඔබ මොකද මේ පොකුණ ළඟ කරන්නේ? නෙළුම් සුරගන ඩේසිගෙන් ඇසීය. ඩේසි සිදු වූ සීලුම දේ නෙළුම් සුරගනට පැවසීය. නෙළුම් සුරගන අයට වතුර පිරුණු කලයක් ලබා දී ඇයට තවත් මායා පෙට්ටගම් 3ක් ලබා දී කැමති එකක් තෝරා ගන්න කීවේය. ඩේසිට කිසිම ලෝභකමක් නොතිබූ අතර ඇය තෝරාගත්තේ කුඩාම පෙට්ටගමය. එම පෙට්ටගමේ එවලෙම දමා තිබූ අගුණු ඇරි නොළුම් සුරගන අතුරුදහන් විය. පෙට්ටගමේ තිබුණේ රන් රිදී මුතු මැණික් සුවඳ විලවුන් වැනි දෑය. ඩේසිට මේ දෙක අදාහ ගන්නවත් බැරි විය. ඩේසි සතුටින් වතුර කලයත් සහ පෙට්ටගමත් රැගෙන ගෙදර යන්න පිටත් වුණේය. ඇගේ සුළුමව ඩේසි එමට පරක්කු වූ නිසා කෝපයෙන් හිටියේ. ඩේසි දෙදර ආව සැනින් මෝඩ කෙල්ල කොහෙද මෙච්චර වෙලා ගිහින් ඉඳියේ? සකියා ඩේසිගෙන් ඇසුවා. ඩේසි සිදු සියල්ල ඇගේ සුළුමවට කිව්වා. ඇයටද මේ ඩේසිට ලැබුණු රන් රිදී ගන ආසාවක් සහ ලෝභකමක් ඇතිවියා. ඇය ඇගේ වැඩිමහල් දියණියට සියල්ල පවසා වතුර රැගෙන එන ලෙස කැලේ ඇති පොකුණට පිටව යවුවා. වැඩිමහල් සහෝදරිය පොකුණ ළඟට ගොස් ඇය හිතාමතාම වතුර කලය පොකුණට දමා පොකුණ අයිනේ සිට බොරුවට අඬන්න විය. කලින් වතාවේදී වගේ නෙළුම් සුරගන පැමිණුණා. සුරගන සිදු වූ දේ ඇගෙන් විමසා වතුර කලයක් සහ ඩේසිට ලබා දුන් පෙට්ටගම් 3ම ලබා දී කැමති එකක් තෝරන්න කියා කිව්වා. වැඩිමහල් සහෝදරියගේ ලෝභකම නිසා ඇය ලොකුම පෙට්ටගම තෝරාගත්තා. එවිට එම පෙට්ටගමේ අගුළු ඇරි පෙට්ටගම තුලින් විෂ සහිත සර්පයන් එළියට එන්න පටන් ගන්නවා. නෙළුම් සුරගන අතුරුදහන්ව ගියා. ඇගේ මව තම වැඩිමහල් දියණිය එනතුරු බලන් ඉදියත් ඇය ආවේ නැහැ. ඇය සර්පයන්ගේ දෂ්ටනියෙන් එම ස්ථානයේදීම මිය ගොස් තිබුණේ. පසුව ඩේසිගේ සුළුමවට සියල්ල වැටහුණේ. තමාගේ ලෝභකම සහ නපුරුකම තමයි සියල්ලටම හේතුව බව. පසුව ඩේසිට සුළුමව කරුණාවෙන් සලකා ඩේසි සමග සතුටින් ජීවත් වුණාය.